පියුමි හංසමාලිගේ පුතාගේ කේස් එකේ අන දරුවගේ අම්මා වෙලා තියෙන්නේ නම් මේගොල්ලෝ ළමයි ටික එකතු වෙලා සංගීතයක් බලන්න ගියා තමයි මට ආරංචි උනේ. ඒගොල්ලෝ කිව්වේ මට එහෙම. එන ගමන් වෙන ළමයි වගේක් මේගොල්ලෝගේ බයිසිකලයට පයින් ගහලා තියෙනවා. ඔය සබලෙන් ගහලා මෙයාගේ බයිසිකලේ කියලා තමයි මට කිව්වේ. ඉතින් ඕකට මෙයා හිටියා කියලා මෙයාත් එක්ක රණ්ඩු වෙලා මෙයා එතෙන්ට ගියාට පස්සේ එතෙන්ට ගියේ මෙයා වෙන වැඩකටනේ. බයිසිකල් තව යාළුවෙක්ගේ බයිසිකලයකට කෑල්ලක් හොයන්න. ඒත් එයාගේ ගෑරේජ් එකට නෙමෙයි ගිහින් තිබේ. ගෑරේජ් එකේ පාර අයින් ඉඳලා තියෙන්නේ. එතන ඉඳලා තමයි මෙයාට මේ ඔය ෑම සිදු වෙලා තියෙන්නේ. ඉතින් අර ඒ බයිසිකලෙට තල්ලු කරේ මෙයා කියලා තමයි කියන්නේ. හැබැයි මෙයා නෙමෙයි ඒක කරලා තියෙන්නේ. මොක වෙලා මාස දෙකක් වෙනවා. ඒ කියනකොට මට කිව්වේ නෑ ඔච්චර කිව්වා කියලා. මට කිව්වේ අම්මා පාරක් කිව්වා. ඔය ප්‍රභා කියන ළමයා කියන්නේ සවලෙන් ළමයා TikTok කෑල්ලක් හදලා එයාගේ Facebook එයාගේ ගිණුමේ දාගෙන තිබුණා. ඒක මම දැක්කා. දැක්කහම මම මගේ දරුවගෙන් ඇහුවා පුතේ මේ සිද්ධිය මොකද්ද? ඒ කියන්නේ දවස් දෙකකට පස්සේ කිව්වා මේ අම්මා යාළුවෙක් මට ඒක කමන්නේ අම්මා වැඩි හිතන්න එපා අම්මා කලබල වෙන්න එපා. ඔක වීඩියෝ එක තියෙන එක තමයි මට අවුල තියෙන්නේ. අම්මා ඒක නම් අයින් කරගන්න ඕනේ කියලා. ළමයාට මම ෆෝන් එකෙන් කතා කරා. කතා කරලා කිව්වා ඇයි පුතේ මෙහෙම පවුන්නේ මෙහෙමයි. එහෙම මොන හරි ප්‍රශ්නයක් තිබුණා නම් අපිත් එක්ක කතා කරන්න තිබුණානේ. හැබැයි අර වීඩියෝ එකක් තියෙනවනේ පුතේ ඔයා ගාව. ඒක අයින් කරන්න මේ ඔයාටත් හොඳ නෑ මගේ පුතාටත් හොඳ නෑනේ කියන එක මම කිව්වා. එයා ඒක හරි අම්මේ ඒ ළමයා කිව්වා එයාට අම්මත් නෑ. මේ අම්මා කෙනෙක් අඬනවා මට බලන් ඉන්න බෑ. මේ ඒ නිසා මං අයින් කරන්නම් අම්මේ කියලා එයා කිව්වා. අයින් කරන්න අනිවාර්යෙන්ම අයින් කරන්නම් කිව්වා. වැඳලා වගේ කිව්වා එයා. මං අයින් කරනවා අම්මේ ආයෙම කරන්නේ මේ ඉතින් අයින් කරනවා කියපු ඉඳලා හිතේ අර කට වචනේ විශ්වාසය තියාන දරුවෝනේ ඒගොල්ලෝ. පොඩි ළමයිනේ. චුටි ළමයි නිසා කටේ විශ්වාසය අරගෙන මං අම්මා කෙනෙක් විදියට ඒක විසඳලා මං ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මෙයා මට ඒත් කෑ ගැහුවා මේ එපා මේ අම්මේ ගියේ ඇයි මට කියන්නේ නැතුව කියලා. ඒත් මං කිව්වා කමන්නේ නැහැ පුතේ. ඔක දැන් විසඳලානේ ආයෙ ඔය වීඩියෝ යන්නේ නැහනේ. ඒ නිසා සද්ද නොකර ඉන්න කියලා. කියලා හිටියා. ඔය පියුමි හංසමාලිගේ පුතත් මට කතා කරා. ඒ අර කතා කරපු ටෙලිෆෝන් නම්බර් එකේ මේ මට දුන්න නම්බර් එකෙම කතා කරලා කිව්වා නේ මේ ඇන්ටි මේ මම මේ අහවලා ඒ කියන්නේ නම කියලා මේ අහවලාගේ පුතා මේ ඒක ආයේ වීඩියෝ එක දාන්නේ නැහැ මෙහෙමයි සෝරි ආයේ ඒක කරන්නේ නැහැ මෙහෙමයි කියලා කිව්වා. ඒ කියලා දැන් මේ මාස දෙකකට පස්සේ තමයි මේ වීඩියෝ එක මේ වෛරල් යන්නේ. ඒගොල්ලොමයි දාලා තියෙන්නේ. ඒගොල්ලොම දාපු වීඩියෝ එකක් මේ ආපහු යන්නේ. ඒ ඇවිල්ලත් මම මෙයාට කිව්වහම මෙහෙම දෙයක් යනවා පුතේ යන් අපි පොලිසිය ගිහින් කියමු දැන් මේක නවත්ත ගන්නත් විදියක් ඕනනේ පාරේ බහින්න ඕනනේ ලැජ්ජාව මේ කරපු අපරාධي බලන්නකො මේගොල්ලෝ මේ බොරුනේ කිව්වේ කියලා මම ඉතින් පොලිසියට ගිහින් පැමිණිල්ල දැම්මා. ඒත් ඒවලෙත් මෙයා කිව්වලු. ඒ වීඩියෝ එක දානකොටත් මෙයා දාලා තියෙද්දිත් මෙයා කිව්වලු අනේ ඕක මචං අයින් කරපන් බං මට පිස්සු හැදේ අයින් කරපන් කියලා මෙයා කියලා තියෙනවා ඒගොල්ලොන්ට කතා කළා ඔය මේ පියුමි හංසමාලිගේ පුතාට කතා මෙයාට කෝල් එකක් ඇවිල්ලාද මෙයා කතා කළාද මොකක්ද එහෙම වෙලා තියෙනවා. එයා දන්නවා මේ විස්තරය ගැන. ඉතින් පියුමි හංසමාලිගේ පුතා මෙයාට කතා කරලා කියලා පැය දෙකෙන් තමයි ওই වීඩියෝ එක එළියට දාලා තියෙන්නේ. එතකොට දැන් මම එයාව ටාගට් කරනවා නෙමෙයි. දැන් පියුමි හංසමාලිව ටාගට් කරනවා නෙමෙයි. මගේ ළමයාට වෙච්ච අසාධාරණයනේ කොල්ලෝ 15ක එක තනි මිනිස්සෙක් කියන්නේ පොඩි ළමින්නේ මෙයාට අවුරුදු හරියටම 18යි නේ වයස. අපහාසයක් නේ. මේ එක දාන එක. ඒ ළමයා අනාගතයට මුණ දෙනවා. ඉතින් අවුරුදු 22කද 23කද ළමෙක් ඔය අවුරුදු 18ක ළමෙකුට ලොකු ළමයි ධම්මලා මේගොල්ලෝ පොඩි කියලා නෙමෙයි මේ වැඩේ කරේ. අසාධාරණයි කියන එක තමයි මං කිල්ලන්නේ ජනාධිපතිගෙන් උනත් මේක බලන මැති මේගොල්ලෝ මේ ළමයාට සාධාරණයක් කරන්න කියලා මට ඉතින් මම නඩුව දැම්මට මට කරගන්න බැරි මේ ඒත් සාධාරණයක් මේ ළමයා වෙනුවෙන් මේ අනාගතය වෙනුවෙන් මේ ළමයිගේ කෝස් එකක් කර හිටියා. ඉන්සි කෝස් එකක් ඒකටවත් ගියේ නෑ මෙයා. මාස දෙකක්ම ගෙට වෙලා මාස දෙකක්ම ගෙට වෙලාම හිටියා. මේ අතරි දෙනවා කිව්වා එයා කෝස් එක නතර කරා ගියේ නෑ. ගෙටම ගෙන් එළියටවත් බැස්සේ නෑ ඊට පස්සේ. දැනුත් ඔය ගෙට වෙලා ඉන්න යන්නේ නෑ එයා එළියට. ඒ කියන්නේ අර ලැජ්ජාවට එයා යන්නේ නැත්තේ. මා ලැජ්ජාවක් මේක මට තේරෙන්නේ ඒක මේ ඇත්තටම මේ දැන් කවුරු කිව්වොත් අපේ ළමයා වැරදි කියලා මං හිතන්නේ එයා වැරද්දක් කරා කියලා. මට තේරෙන්නේ මේක කොතනින් මේක දැන් මාධ්‍ය ගියේ හින්දානේ මමත් දැක්කේ. ඒ කියන්නේ මේ සෝෂල් මීඩියා වල ගියේ හින්දා තමයි මම මෙච්චර ලොකු වීඩියෝ එකක් දැක්කේ. හැබැයි ඔය ඕක මුලින්ම මම දැක්කනම් මුලින්ම ගිහිල්ලා වෛද්‍ය ළමයෙක්ව පෙන්නලා ඒ ටික ඔක්කොම කරගන්න. මට පෙන්න ගන්න විදිහ වීඩියෝ එකක් එහෙම තිබුණේ නෑ කියලානේ කිව්වේ මේගොල්ලෝ. මේගොල්ලෝ නෑ කියලා තමයි මේක අහපව ඔහොම දැම්මේ. ඒ දැම්මේ නම් මේ මෙයා මේ ඒක කියන්න වෙනවනේ පියුමි හංසමාලිගේ පුතා මෙයාට කෝල් කරලා කියලා පැය දෙකකින්ද තුනකින්ද තමයි ඔක ෆෝන් එකට ගිහින් තියෙන්නේ. එයා කියලා තියෙන ඔබ දේවාල පාරේ නේද? හරි මම ඔබ ගැන බලා ගන්නම් කියලා තමයි වීඩියෝ එක එළියට දාලා තියෙන්නේ. ඒ දාන්න නැත්තේ මං කියන්නේ එයාගේ ෆෝන් එකෙන් දැම්මා එහෙම කියලා කියන්නේ. වෙන යාළුවෙකුට කියලා හරි එයා දැම්මා. ඒක දැන් ඉස්සෙල්ලාම මම දැක්කෙත් ගැහණු ළමෙක් තමයි ඒක දාලා තිබ්බේ නම්බර්ස් ප්ලේට් අරන් මනම් ඔක්කොම ටිකත් එක්ක. මෙයාලා අඳුරනවා නම් කියන්නේ මේ අම්මා මේ එයා දාලා තියෙනවා. අම්මා ඉන්නවා නම් තාත්තා ඉන්නවා නම් කතා කරන්න අපිට මේකට සාධාරණයක් කරමු එහෙම කියලා